ගොඩාක් කට්ටිය අහලා තිබ්බා මේ වාහන කොහොමද පටවන්නේ කියලා. ඒක පටවන්න විදිය මේ තියෙන මෙතන ඉනිමක දෙකක්. ඒක අරගෙන දාන්න ඕනේ මෙන්න මෙතනට. ඒ දාපුවාම ඔය ඉනිමක පල්ලෑනේ තියෙන්නේ. ඒ දාලා ඉස්සරලා එතන තියෙන බටන් දෙකක්. ඒ බටන් එක වැඩ කරන්න ඕන නම් බැටරි ඒ කරන්ට් එක දෙන්න ඕනේ. යට තියෙන මෝටරයක් ඒක කරන්ට් එක දෙන්න ඕනේ. මම කරන්ට් එක දීලා නැහැ. පොඩ්ඩක් ඉන්න ඔය කරන්ට් එක බැටරි වයර් එක ගහලා ආවිල්ලා මම ඔයාලට පෙන්නන්න. පොඩ්ඩක් ඉන්න. බලා ගන්න. අර උඩ ඒක උඩ යනවා නම් අහර බැටරි කරන්ට් එකට දෙන්න ඕනේ. එහෙම නැත්නම් වැඩ කරන්නේ නැහැ. චෙක් එක. මම බැටරි වයර් එක ගහලා එන්නම්. දැන් ගොඩාක් කට්ටිය හිතන් ඉන්නේ මේක කොහොමද උඩ යන්නේ පාත් වෙන්නේ කියලා. ඕන තියෙන වයර් එක. අන්න ඒක ගලවලා පොඩ්ඩක් ඉන්න මම ගලවන්න. මෙතන තියෙනවා කරන්ට් එක. බැටරියෙන් එන කරන්ට් එක, මේන් කරන්ට් එක. අන්න මේකට ගහපුවාම දැන් මේ කරන්ට් එක ගිහිල්ලා තියෙන්නේ. බලන්න මම ඒක ඔබනකට උඩ යයි. බලන්න. ටික උඩ යනවා. පේනව නේද? ඒක තමයි උඩට අරගෙන තමයි වාහන ටික බාන්න ඕනේ. යට තියෙන ලොකු වාහන නම් පොඩි කාරණාවක් නෑ. ඒක උස්සන්න බාන්න පුළුවන්. මොකද ඒක ලොකු වාහන පටල තිබ්බොත් ඒක අනිවාර්යෙන් උස්සන්න. එහෙම නැත්නම් උඩ තේරම මේ සූරගෙන එන්නේ. ඒ විතරක් නෙමෙයි දෙපැත්ත හරි බැලන්ස් කරලා බාන්නත් ඕනේ. මොකද අර ඇඳි තියෙනව නේද? ඒ ඇඳි හරියට තියෙන්නේ අඟල් 6ක 4ක දුරක් තමයි තියෙන්නේ. සයිඩ් කන්නඩියෙම මම බලන්න. මේ වාහන නැති එක තියෙන අර GMC එක පොඩ්ඩක් ලොකුයි. මේ වාහන එච්චර ලොකු පල්ලා කියන්න නැහැ. මේ වගේම තමයි දැන් ওই දාලා තියෙන ඉනිමග අන්න ඒ වගේ තමයි ඒකටත් දාන්නේ. දාලා පාත් කරලා පටවන හරි බානවා හරි එහෙම තමයි කරන්න ඕනේ. ඊට පස්සේ පරණ ඒ විදිහටම බාලා ආයෙ උස්සලා ඒ විදිහට හැන්ඩල් 6 ඇතුල්